සුනකයෙක්ගේ හිසක් කඳින් වෙන් කරලා ඒ හිසට යන්ත්‍රයක් සම්බන්ධ කරලා සිදු කරපු බිහිස්සුණු විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන ඔයාලා අහලා තියෙනවද? මේ කියන්න යන්නේ ඒ බිහිසුණු පරීක්ෂණය ගැනයි. 1940 ගණන්වල දිනයක සෝවියට් රුසියාවේ රසායනාගාරයක් තුළ ස්වභාව ධර්මයේ නීති සියල්ල එක් යන්ත්‍රයක් මගින් යටත් කරගනිමින් සිටියා. සර්ජී බ්‍රුකොනෙන්කෝ නම් විද්‍යාඥයෙක් මේ අද්විතීය යන්ත්‍රය නිපදවා තිබූ අතර ඔහුගේ නිර්මාණය තරමක් භයංකර වුණා. වීදුරු නල ලෝහ කපාට සහ පොම්පවලින් නිපදවා තිබූ මෙය ඔටෝජෙක්ට නමින් හැඳින්වුණු අතර එය කෘතිම හදවතකින් හා පෙනහළු වලින් සමන්විත වුණා. එක් රාත්‍රියක මෙම රසායනාගාරය වෙත සුදු පැහැති සුනකයෙකු රැගෙන අතර එතැන් සිට ඔවුන්ගේ අත්හදා බැලීම් අතිශය දරුණු වුණා. සුනකයාගේ හිස කඳෙන් වෙන් කළ අතර එම හිස ඔටෝජෙක්ට එකට සම්බන්ධ කරනවා. රසායනාගාරය පුරා ඇති කටුක දුර්ගන්ධය වසාගෙන සුනකයාගේ ලේ සුවඳ පැතිරෙන්නට වූ අතර යන්ත්‍රයට සම්බන්ධ කළ සුනක හිස මද වේලාවක් නිසොල්මනේ සිටියේ ඔවුන්ගේ පරීක්ෂණය අසාර්ථකයයි ඒත්තු ගන්න. නමුත් සුළු වෙලාවකට පසු ඔටෝජෙක්ට එකින් සුනක හිස තුළට කෘතිමව රුධිර පොම්ප කිරීමේ ක්‍රියාවලිය සිදු වුණු අතර එක්වරම සුනක හිස වෙව්ලීමකට ලක්වනවා. ආශ්චර්යයක් ලෙස සුනක හිසට ඔටෝජෙක්ට එක මගින් නැවතත් පණ ලැබී තිබුණේ ඉතිහාසයේ නැව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනුයි. මිය යන අය ජීවත් කිරීම සඳහා යන්ත්‍ර යොදාගත හැකි බවට ඔප්පු කළ පළමු පරීක්ෂණය මෙය වුණා. සුනක හිස තබා තිබූ මේසයට තට්ටු කළ විට සුනක හිස ගැස්සී යනවා. මුකය තුළ සිට්‍රික් ඇසිඩ් දැමූ විට සුනක හිස තොලකට ලෙව කනවා. ඇස් අසලට තට්ටු කරන විට ඇසිපිය හෙලන්නට පටන් ගන්නවා. සැබවින්ම ඔටෝජෙක්ට එක මගින් සුනක හිස ජීවත් වෙමින් සහ මරණය අතර සටන් කරමින් සිටිනවා. සමහරුන්ට එය විද්‍යාවේ නවතම ආශ්චර්යමත් සොයා ගැනීමක් වනවා. තවත් සමහරුන්ට එය ස්වභාව ධර්මයේ නීති උල්ලංඝනය කළ බිහිසුණු පරීක්ෂණයක් වනවා. නමුත් පැය 3කට පසු ඔටෝජෙක්ටරය මන්දගාමී වී ගිය අතර සුනක හිස සම්පූර්ණයෙන්ම නිශ්චල වී ගියා. සර්ජිගේ ඔටෝජෙක්ටරය පැය 3ක කාලයකට සුනකයාගේ මරණය පමා කරන්නට සමත් වනවා. යන්ත්‍රය අඩාල වී සුනක හිස නිශ්චලව මරණය කරා ළඟා වූ විට සර්ජි පවා කල්පනා කරන්නට ඇති මම ජීවිතයක් නැවත පණ ගැන්වුවාද නැතහොත් මරණය පෙනිපෙනී ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට ක්‍රමයක් සොයාගත්තාද කියලා.